කියා දෙන්නකො කියලා අහපු අයට තමයි අද නිවසක් ආරක්ෂා කරගන්නට එහෙම නැත්නම් භූමියක් ආරක්ෂා කරගන්නට පහසු සරල ක්‍රමයක් ආරක්ෂාවක් ඔයගොල්ලන්ට කියා දෙන්නට තමයි හදන්නේ. මේට වැඩිය බල සම්පන්න විදිහට ආරක්ෂා කරන්නට විධි තියෙනවා ඕගොල්ලන්ට පහසුවෙන් සරලව කරගන්නට හැකි කරගන්නට පුළුවන් ආරක්ෂාවක් මම අද ඔයත්තන්ට දෙන්නම් සරල දෙයක්. මේට වැඩිය බල සම්පන්න දේවල් තියෙනවා. පළමුව මම ඕගොල්ලන්ට කියා දෙන්නම් මේට ගන්නා වූ දේ. ඔයගොල්ලෝ ගන්න 7 වතාවක් පෙරාගත් පැන් කොතලයක්. මුහුදු වැලි යම් ප්‍රමාණයක් ඉඩම ප්‍රමාණය අනුව ඉඩමට වත්තට ඉහන්නට හැකි වෙන පරිදි ප්‍රමාණයක් ගන්න මුහුදු වැලි. ඒට ගන්න ගලාගෙන යන්නා වූ ජලයෙන් ගන්නා වූ තිරිවානගල් කැට 21ක්. මුට්ටි වලට දාන්න පුළුවන් සයිස් එකේ ගල් කැට 21ක් ගන්න. ඊළඟට ගන්න යබර බෙහෙත් බඩු කඩෙත් ඇති ගන්නට තියෙනවා. එහෙම නැත්නම් කම්මල් වල තියෙනවා ගන්නට. යබර ටිකක් ගන්න. එලාබ බෙහෙත් කඩේ තියෙනවා. මුහුදු වැලි ගන්න ප්‍රමාණයට අඩුව මුහුදු වැලි කිලෝ 2ක් විතර ගන්නවා නම් එලාබ ග්‍රෑම් 50ක් ඇති. කිලෝ 4ක් වගේ ගන්නවා නම් ග්‍රෑම් 100ක් වගේ වුණ වෙනවා. ඒ මුහුදු වැලි ගන්න ප්‍රමාණයට අනුව එලාව ගන්න. ඊට පස්සේ බෙහෙත් කඩේ තියෙනවා පස්ලෝ ඇත්තු තියෙනවා. එහෙම නැත්නම් ත්‍රිශූල තියෙනවා. එහෙම නැත්නම් කඩු තියෙනවා. ඒ අදාළ ස්ථානයේට ගැළපෙන අයුරට අදාළ ආරක්ෂාව සිද්ධ කරන්නා වූ කාර්යයට අනුව ස්ථානයට ගැළපෙන්නා වූ ආකාරයට අනුව හෝ කඩු හෝ ඇත්තු ඔගොල්ලෝ බෙහෙත් කඩෙන් ගන්න. මේ තුන් වර්ගයම ගත්තත් ගැටලුවක් නැහැ. එක් වර්ගයක් ගත්තත් ඇති. ඊපස්සේ ඔයගොල්ලෝ ගන්න මම සරල එකක් මේගොල්ලන්ට කියන්නේ පෙරත් කිව්වා. මේට වැඩි බල සම්පන්න ආරක්ෂාවල් තියෙනවා. ඉතින් මේ සරලව කරගන්නට පහසුවෙන් කරගන්නට පුළුවන් දෙයක් තමයි ඕගොල්ලන්ට කියා දෙන්න හදන්නේ. පහසුවෙන් කරගන්නට හැකි මන්ත්‍රයක් තමයි ඕගොල්ලන්ට කියා දෙන්නට හදන්නේ. ඉතින් ගන්න පියන් සමග මුට්ටි 8ක්. පියන් සමග මුට්ටි 8ක්. අරගෙන පිරිසුදු ස්ථානයක මල් යහනක් එහෙම නැත්නම් මල් ආසනයක් තනා ගන්න. පිරිසිදුව මල් ආසනය තනාගෙන ඔගොල්ලෝ මේට පාට 5කින් මල් ගන්න ඕනේ. පස් පාට මල් ගන්න. ඒ වගේම ඇස්සත් මල් යහනක් කියන්නේ පුවක් මලක් ගන්න. වගේම සුදු රෙද්දක්, කෙහෙල්ලත්තක් වගේම බුලත්, පොල් තෙල්, හඳුන් කූරු, කපුරු, පිනිදිය, සුවඳ කුඩු ටිකක් ලෑස්ති කරගන්න ළඟට. ඒ අරගෙන මල් ආසනයක්
තනා ගන්න පිරිසිදු ආකාරයට මල් ආසනයක් තනාගෙන මේ මල් ආසනයේ මත සුදු රෙද්ද එලලා කහදියර ටිකකුත් තියලා සුදු රෙද්ද එලලා සුදු රෙද්ද උඩින් කෙහෙල් කොලේ අතුරන්න. අතුරලා පුවක් මල කිනිති ටිකක් කපා ගන්න. කපාගෙන වටේට එලන්න මල් ලස්න වටේට කිනිති ටික වටේට ලස්සනට තියන්න. කොටුවක් ආකාරයට තියන්න. තියලා බුලත් ටික ඒ කොටුව ඇතුලේ කොටු කරගත්ත අපි පුවක් මලෙන් ඒ කොටු කරගත්තා වූ කොටුව ඇතුලේ බුලත් කොළ 21ක් එලන්න. බුලත් කොළ 21ක් එලන්න. ඒ උඩින් පංකුව පහට පහක මල් ඇස්ති කරගන්න කියලා පාට පහේ මල් ටික අතුරන්න. එහෙම නැත්නම් තැම්පත් කරන්න. ඒ කරලා පඳුරු කාසි දෙකක් තියන්න. පහන් පත්තු කරන්න පහන් තැටි දෙකකුත් ලෑස්ති කරලා තියාගන්න දෙපැත්තෙන්. එන් අනතුරුව ඕගොල්ලන්ට මම ලෑස්ති කරගන්න කිව්වා මුහුදු වෙලි, එලාප යබර, ජලයෙන් තිරවාන ගල්, ත්‍රිශූල හරි කඩු හරි ඇත්තු හරි මේ ටික තෂිමක් වගේ එහෙකට වැලි ටික දාන්න. තෂිමකට වැලි ටික පිරිසිදු තෂිමක් ලෑස්ති කරගන්න. තෂිමකට වැලි ටික දාලා මුට්ටියකින් භාගයක් පිරෙනසේ වැලි මුට්ටිය වලට දාන්න. මුට්ටිය යටට දාලා තෂිම වටේට මුට්ටියට තමන්ගේ හඬට නිරාවරණය වෙන විදිහට මුට්ටියට තියන්න. තමන්ගේ හඬේ හුස්ම වැටෙන, එහෙම නැත්නම් තමන්ගේ හුස්ම කියලා මම කියනවා, තමන්ගේ හුස්ම වැටෙන ආකාරයට තියන්න. තියාගන්න මුට්ටි ටික. ඊට පස්සේ තිරිමාන ගල් දෙක මුට්ටියට දාන්න. ඊටු ටික තෂිම මැද්දෙන් තියාගන්න වැලි උඩින්. තෂිමේ තියෙනවනේ වැලි, ඒ උඩින් තියාගන්න. තෂිම වටේ තමයි මුට්ටි ටික තියාගන්න. ඊට පස්සේ යබර මුට්ටියට දාන්න පුළුවන් ප්‍රමාණය කෑලි ටිකක් මුට්ටිය ඇතුළට දාන්න. කෑලි 2 බැගින්. ඊට පස්සේ ඇත්තු ත්‍රිශූල කඩු ඇතුළට දාන්න කෙලින් සිටිනසේ මුට්ටිය ඇතුළට. 8. ඒ දාලා මුට්ටිය ඇතුළටයි වැලි එකටයි යබර ටික වැටෙන ආකාරයට ඉහන්න. මුට්ටිය ඇතුළට වැලි එකට වැටෙන්න යබර ටික ඉහන්න. ඉහලා එය රැගෙන විත් බුද්ධ ධම්ම සංඝයාන් ත්‍රිවිධ රත්නයේත් ආශිර්වාදයේ වගේම සදෙව්ලොව වැඩ සිටින්නා 33 කෝටියක් දෙවියන්ගේ දේව ආශිර්වාදයේද ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේගේ ගමට විමට වඩිගේට පරම්පරාවට ශාස්ත්‍රයට ආරක් ගත්තා වූ ගමනම්බුකාර පින්වත් බලවත් සිද්ධ බලකාර ඔඩිසෝනියන් දේවතා හාමුදුරන් වහන්සේගේද පීඨ ආශිර්වාදය ලැබිලා මේ ස්ථානයට යහපත වේවා සිත වේවායි කියලා හදාගත්තා වූ මල් ලස්නේ එක් අයිනකින් තියන්න. මල් ලසුනේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ලෑස්ති කරගන්නට කිව්වා 7 වතාවක් පෙරා ගත්තා වූ පෑන් කොතලයක්. මේ පෑන් කොතලේ යටින් කුමක් හෝ දරණයක් සාදලා අනිත් පැත්තෙන් තියාගන්න පෑන් කොතලේ. මේ සියලුම දේවල් තැන්පත් කරන්නේ පුවක් මල් කිනිති ඇතුලේ අපි එලාගත්ත බුලත්
බුලත් ටික උඩ තමයි මේ වැලිගල් මුට්ටි ටික වගේම පැන් කොතලේ තබා ගන්න. ඊට පස්සේ 3 නූලක් ගන්න. 3 සුදු නූලක් බෙහෙත් කඩේ තියනවා ගන්න. 3 නූලක් අරගෙන පුවක් කිනිත්තක නූල් දවටලා පැන් කොතලේ ඇතුළට එක පැත්තක් දාලා තව පුවක් කිනිති 3ක් දෙකක් දාන්න. එතකොට පැන් කොතලේ ඇතුලේ පුවක් කිනිති 3ක් තියෙන්න ඕනේ තුප් පැත්තට විහිදිලා. ඊට පස්සේ මුට්ටිය ඇතුළට ඒ නූල රැගෙන ගිහිල්ලා මුට්ටිය ඇතුළට කවන්න හොඳට. එහෙම නැත්නම් මුට්ටිය ඇතුළට දමන්න වැලි වලට යට යනසේ. මුට්ටිය යටේම. ඒ දාලා වැලි ටිකෙත් තනින් තන වැලි ඇතුළට ඒ නූල් පොට ඔබලා මුට්ටි වටේ රවුමක් මුට්ටි අට වටේම රවුමක් කරකවලා එක් කොන ඒ ඉතුරු කොනක් තමන්ගේ අතින් අල්ල ගන්න. අතින් අල්ලගෙන ජීවම් කරන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආලෝක ටික දැල්වලා බුදුන් වැදලා ජීවම් පටන් ගන්නට පුළුවන්. කවුරු හරි ඉදිරිපසත් ජීවම් කරන විට ඒ කටයුත්තට වාඩි වෙලා ඉන්නවා නම් ඔබේ අතේ තියෙනවා නූල් පන්දුව. ඒ නූල් පන්දුවේ නූල ඔබ අල්ලගෙන පන්දුව ඒගොල්ලන්ටත් අල්ල ගන්නට අරින්න අල්ලගෙන මතුරන්න. මන්ත්‍රේ මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. මේ හා සම්බන්ධව මන්ත්‍ර කියා දීමට පෙර ආතුව මේ හා සම්බන්ධව මම මේ කියපු දේවල් අපහැදිලිතාවයක් තියෙනවා නම් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරලා අහන්න. මට හැකි සෑම අවස්ථාවකදීම මම ඒ වලට උත්තර සපයන්නම්. මන්ත්‍ර දෙනවා. ආරක්ෂා මන්ත්‍රය ඔයගොල්ලන්ට මතුර ගන්නට මන්ත්‍ර දෙනවා. එළියේ මල් පැලක් හදා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ ආරක්ෂාව කරන විට එළියේ මල් පැලක් හදාගෙන ගම්බාර දෙවි හාමුදුරන් වහන්සේට මල් පැල කැප කරලා මේ කටයුතු කරන්නට පුළුවන් නම් වඩා හොඳයි. වඩා උසස් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ජීවම් කරන ආසනයේ පළතුරු 7ක් කැවිලි 5ක් වශයෙන්වත් තියා ගන්නට පුළුවන් නම් පළතුරු 7යි කැවිලි 5යි තියා ගන්නට පුළුවන් නම් ඒක වඩා හොඳයි. වගේම එක්මන් ගුණ එක්මන් ප්‍රතිඵල ලැබෙනවා. එහෙම තියා ගන්නට හැකිනම් තියා ගන්න එක තමයි සුදුසු. නොගෙන උනත් මේ කටයුත්ත කරන්නට පුළුවන්. තියා ගත්තොත් වඩා හොඳයි. වඩා උසස් ප්‍රතිඵල ලබන්නට පුළුවන්. තියා ගත්තොතින් පළතුරු 7ක් කැවිලි 5ක් යහන උඩ තියා ගත්තොතින් තමන් මතුරන්නා වූ මල් ආසනයේ උඩ තියා ගත්තොතින්. ඉතින් මෙහා සම්බන්ධව ඔයගලන්ට කොමන හෝ ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මට හැකි සෑම අවස්ථාවකදීම මම මේ වලට උත්තර සපයන්නම්. ඊළඟ දවසේ මන්ත්‍රය දෙන්නම්. එහෙමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි දැඩිමුණ්ඩය නායක සුමන් මහල හිටි බණ්ඩාරතනේ බණ්ඩාර ගම්බිම් සුරකින්නා වූ ගමේ දේව රාජෝත්තමයන් වහන්සේ ඇතුළුව සදෙව් ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් ඔයත්න්ගේ තියෙනා වූ සකල විසිතෝසාන්ද කාර්වල දුර වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැසවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.